කටක ලග්න හිමියන 2026 වසර ඔබට කොහොම වෙයිද? මේ පිළිබඳව දැන ගැනීමට ඔබට කැමැත්තක් තියෙනවා. කටක ලග්න හිමියනේ 2026 වසර ආරම්භ වෙන්නේ ඔබේ ජන්ම පත්‍රයට අනුව ඔබේ ලග්නාධිපති වන්නේ සඳු ග්‍රහයා. එම සඳු ග්‍රහයා 11 වැන්නේද, කේතු ග්‍රහයා 2 වැන්නේද, බුධ සිකුරු රවි කුජ යන ග්‍රහයන් 6 වැන්නේද, රාහු ග්‍රහයා 8 වැන්නේද, සෙනසුරු ග්‍රහයා 9 වැන්නේද, ගුරු වක්‍රව 12 වැන්නේද ගෝචර වෙමින් ආරම්භ වෙන 2026 වසර ඔබට බලපාන ආකාරය සැලකීමේදී ඔබට කලකට පස්සේ උදා වෙන ඊටාම සුබ ස්වර්ණමය වසරක් ලෙස මෙම 2026 වර්ෂය හඳුන්වා දෙන්න පුළුවන්. කටක ලග්න හිමියනේ මෙම ස්වර්ණමය වසරේ ඔබට සිදුවෙන යහපත් වෙනස පිළිබඳව අපි ධනය ලැබීම, ආදායම් ලැබීම, රැකියාව, වෙළඳ ව්‍යාපාරය, එවාගේම ගෘහ ජීවිතය, සෞඛ්‍ය යන ශේෂ්ත්‍ර පිළිබඳව ඒ ආශ්‍රයෙන් අපි කරුණු සාකච්ඡා කරමු. කටක ලග්න හිමියනේ ඔබේ ධනය ලැබීම, ආදායම් ලැබීම කෙබඳු ආකාරයේද යන්න සලකා බැලීමේදී ඔබට මෙම වසර පුරාවටම ඉතා යහපත් ආකාරයෙන් මුදල් ආදායම් ඔබ වෙත විවිධ ආකාරයෙන් ගලාගෙන එනවා. ඔබේ ස්ථිර තැන්පතු ධනය වර්ධනය වෙනවා, වඩා වර්ධනය වෙනවා. 2026 6/2 සිදුවෙන ගුරු මාරුවේදී ඔබට ඔබේ ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයා කටක රාශියට පැමිණ නැවත බලවත් වෙනවා. ඒ බලවත් වීමත් සමගම ඔබට තව තවත් විවිධ මාර්ග වලින් විවිධ ක්‍රම ඔස්සේ ඔබට ධනය ඔබ වෙත ලැබෙනවා. ධන වාසනා ඔබ වෙත ලැබෙනවා. එනිසා ඔබේ ධනය එන්නම වර්ධනය වෙන සුබ වසරක් ලෙස මෙම වසර අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ මුදල් ආයෝජනය කිරීම සඳහා ඔබට සිත් පහළ වෙයි. රහස් ගනුදෙනු ඇති වෙයි. ඒ හරහාද මුදල් වැඩියෙන් ලැබෙන වසරකි. ඒ නිසා ඔබට පුණ්‍ය කටයුතු වලටද වැඩියෙන් යොමු වෙන වසරකි. ලැබෙන මුදල් වේදම් වන මාර්ග සැලසෙයි. ඒ නිසා වේදම් කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න. විවිධ මාර්ග වලින්, විවිධ ක්‍රම ඔස්සේ, විවිධ ආයෝජන වලින් ඔබට වැඩියෙන් මුදල් ලැබෙන ඊටාම සුබ බලවත් වසරක් ලෙස 2026 වසර හඳුන්වා දෙන්න පුළුවන්. මෙම වැඩියෙන් මුදල් ලැබෙනවත් සමගම ඒවා වේදම් වීම සඳහා විවිධ මාර්ග ඔබට විවෘත වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වඩාත් සැලකිල්ලෙන් හා උනන්දුවෙන් වේදම් කළමනාකරණය කර ගැනීම සඳහා මෙම 2026 වසර වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඔබේ රැකියාව, වෙළඳ ව්‍යාපාරයේ ඔබට ආදායම් ලැබෙන මාර්ග පිළිබඳව සැලකීමේදී ඔබේ යම් මේ ශේෂ්ත්‍රවල වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනස යහපත් වෙනසක් විය හැකියි. නමුත් ඇතැම් අවස්ථාවලදී අයහපත් වෙනසක් වීමටද ඉඩ තියෙනවා. නමුත් මෙම යහපත් වෙනසක් ඇති වෙන වෙනස යහපත් කර ගැනීම සඳහා ඔබ මුල සිටම ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ලැබෙන දේවල් තැන්පත් කර ගැනීම සඳහා, ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ මුල සිටම කළමනාකරණයකින් යුක්තව කටයුතු කරන්න වෙනවා. ඒ වගේම රැකියාවක් කරන කටක ලග්න හිමියන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. මෙම වසර තුල ඔබ විවෘතව අදහස්, ඍජුව අදහස් ප්‍රකාශ කිරීමට යාම තුළ ඔබගේ ඉහළ නිලධාරීන් සමග සිත් අමනාපකම්, මතභේද, මත ගැටුම් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඔබ වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒ වෙළඳ ව්‍යාපාරයේ කවුල්කරුවන් අතර, පාරිභෝගිකයන් අතර මත ගැටුම්, හිත් නොහොදකම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව වඩාත් සැලකිලිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න. මෙම 2026 වසර වඩාත් හොඳ ස්වර්ණමය වසරක් බවට පත් කර ගැනීමේ හැකියාව ඔබ සතුව තියෙනවා. කටක ලග්න හිමියනි ඔබේ ගෘහ ජීවිතයේ පිළිබඳව සැලකීමේදී ඔබ වසර ගණනාවක සිට ඊටාම දුක් ගැහැට විඳමින් අනන්ත අප්‍රමාණ දුක්, පීඩා, කරදරවලට, මානසික පීඩාවට ලක් වෙමින් ගෙවපු ජීවිතයේ හමාර කරමින් මෙම 2026 වර්ෂ තුල බෙරිඳ, දරුවන්, ස්වාමියා මේ හැමෝ දෙනාටම එක්ව සතුටෙන් සමාදානෙන් කටයුතු කරන්නට පුළුවන් හොඳ වසරක් කලකට පස්සේ කටක ලග්න හිමියන්ට උදා වෙනවා. ඔබ මෙම වසර තුල ඊටාම
බුද්ධිමත්ව කටයුතු කරන්න ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙනසක් සනිටුහන් වෙන වසරක් ලෙස 2026 වසර යලි යලිත් මට ප්‍රකාශ කරන්න පුළුවන්. තවද කටක ලග්න හිමියනි මෙම 2026 වසර තුල ඔබට සමාජ ආශ්‍රය ඉහළ යනවා. ප්‍රිය සම්භාෂණ අවස්ථාවලට වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. ඒ අතරම රහස් සබඳතා ගොඩනගෙන්න පුළුවන් කාලයක්. රහස් දේවල් වලට මුදල් වේදම් කිරීමට සිදුවෙන වසරක්. කාමභෝගී ජීවිතයේ වඩාත් වර්ධනය වෙන වසරක්. වෙනසා කොපමණ සම්පත් මුදල් සතුට ලැබුණත් සිතේ කලකිරුණු ස්වභාවයක්ද ඔබට වරින් වර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම ඥාතීන් සමග කටයුතු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ හරහා ඔබට විරුද්ධකම් මතභේද ඇතිවීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. කටක ලග්න හිමියනි 2026 වසර තුල ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කිරීමේදී මෙම වසර ඔබට නිරන්තරයෙන්ම උෂ්ණාධික අසනීප, උදරය ආශ්‍රිත අසනීප, එවාගෙම ලේ ආශ්‍රිත, ස්නායු ආශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා කටක ලග්න හිමියන් 2026 වසර තුල මේ සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වෙමින් අවශ්‍ය ප්‍රතිකාර නිසි කලට වෛද්‍ය උපදෙස් නිසි කලට පිළිපදින්න. මෙම 2026 වසර කලකට පසුව උදා වෙන සුබම සුබ ස්වර්ණමය වසරක් ලෙස ඔබට මෙම වසර මතකයේ රැඳෙනු ඇත. තෙරුවන් සරණයි.